අයිබෝන් අද අපි හදන්න යන විශේෂ කෑමක්. දන්නවා නේද? හැමෝම දන්න කෑමක්. ඒක තමයි බිරියානි එකක්. බිරියානි එක නම් හැමෝටම අහලා පුරුදුයි. නේද? මේ අපි හැම ඉන්ග්‍රීඩියන්ට් එකම රෙඩි කරලා තියෙනවා. චිකන්, එතකොට රයිස් එක රෙඩි කරලා තියෙනවා. ඒකට අවශ්‍ය කරන සියලුම අමුද්‍රව්‍ය මෙතන ලෑස්ති කරලා තියෙනවා. දැන් අපි බිරියානි එක හදන්න යන්නේ විශේෂ උපකරණයක් භාවිතයෙන්. මේක තමයි අපේ විශේෂ උපකරණය. මේකට අපි කියනවා fry pressure cooker. හැමෝම දන්නවා හැමෝගෙම ගෙවල් වල තියෙනවා දැන් pressure cooker එකක්. හරි? නමුත් මේකේ තියෙනවා විශේෂත්ව ගොඩක්. හරි මම මේක පැහැදිලි කරන්නම් එකින් එක අපි මේ බිරියානි එක හදලා ගමු. මම කිව්වා වගේ අපි මේ fry pressure cooker එකේ විශේෂත්වය ගැන අපි ටිකක් කතා කරමුද? ඔව්. මේක අපි දන්නවා අපේ ගෙවල් වල හැමෝම ගාව තියෙනවා pressure cooker එකක්. නමුත් මේක තියෙනවා විශේෂ වූ මෙටල් වර්ග තුනක්. මේක සුදු යකඩ, ඇලුමිනියම් සහ food grade metal එකක් තියෙනවා මේ pressure cooker එක ඇතුලේ. ඒක විශේෂත්වය වෙන්නේ අපි අම්ල වර්ග පාවිච්චි කරාම අපි ගෙදර තියෙන pressure cooker එකේ පාට වෙනස් වෙනවා. ඔයගොල්ලෝ ඒක දැකලා ඇති. නමුත් මෙන්න මේක fry pressure cooker එකේ තියෙන මේ food grade metal එකේ ඒ විදිය පාටවල වෙනසක් අපි මේ දාන ඉන්ග්‍රීඩියන්ට් වල මොන හරි ප්‍රතික්‍රියා කිරීමක් වෙන්නේ නැහැ. හරි. අපි දැන් ඉතින් ඉක්මනින් මේ fry pressure cooker එකෙන් බිරියානි එකක් හදන විදිය බලමු. අපි දැන් මුලින්ම මේකට ගී එකතු කරනවා. අපි මේ රෙඩි කරගත්ත ඉන්ග්‍රීඩියන්ට්ස් ටික බලන්න. මෙතන ginger garlic තියෙනවා. මෙතන green chili තියෙනවා, tomatoes තියෙනවා, onion තියෙනවා, coriander, mint leaf. එහෙනම් අපි ginger garlic, green chili දැම්මා. අපි රත් කරගත්ත ගී එකට. හරි. අපි ඔක චුට්ටක් බෙදෙන්න ආරිමු දැන්. මම ඒකට දාගන්නවා අපි මේකතු කරගත්ත ස්පයිසස් ටික. මේ බලන්න මොනවද කියලා මේ ස්පයිසස්. අපිට මෙතන තියෙනවා star anise තියෙනවා. right? එතකොට cloves තියෙනවා. right? mesh එක තියෙනවා. එතකොට bay leaf තියෙනවා. cinnamon තියෙනවා. right? ඔන්න අපි ඒ ටිකක් දැම්මා තැනට. අපි ගෙදර හැමෝගෙම ගෙදර තියෙන අපේ curry powder. ඔන්න මේ curry powder ටිකක් දානවා මම මේකට ගී වලට චුට්ටක් බෙදෙන්න. හරි ඊගාවට දානවා chili powder. හරි ඊගාවට දානවා මම ගම්මිරිස් and කහ ටිකක් දානවා අපි මේකට. හරි අන්න අපි ඔකත් බෙදෙන්න ආරිනවා ටික වෙලාවක්. දැන් මෙතන තියෙනවා chicken. ඒක අපි ලුණු ගම්මිරිස් කහ කුඩු ටිකක් දාලා සීසන් කරගත්ත chicken එක අපි මේ ස්පයිසස් ටික උඩට දානවා. අපි ඒ chicken උඩට දානවා බිරියානි මසාලා ටික. අපි දාන්න යන්නේ curd. හරි? බිරියානි එකේ මේ ස්පයිසස් බැලන්ස් වෙන්න තමයි අපි curd දාන්නේ. අපි දානවා ඒකට කිරි. අපි ටික වෙලාවක් මේක මේ විදිහට chicken ටික cook වෙන්න ආරිනවා. අපි ඊගාවට දාන්න ඕනේ onion ටික. හරි? අපි ඊගාවට දාන්න ඕනේ tomatoes ටික. ඊගාවට අපේ කොත්තමල්ලි කොළ, coriander leaf and mint leaf දාන්න ඕනේ. අපි දැන් ඒකට අපි මුලින් හොදලා තියාගත්ත බාස්මති rice ටික add කරනවා. අපි මෙතන මේ ග්‍රෑම් 300ක ප්‍රමාණයක් හාල් ගත්තා. අපි ඒකට දානවා තව ග්‍රෑම් 300ක ප්‍රමාණයක් වතුර. මේ ප්‍රෙෂර් කුකර් එකෙන් මේ බිරියානි එක හැදෙන්න යන්නේ 22ක් විතරයි. දැන් අපේ බිරියානි එක හොඳට හරි ගැස්ලා තියෙනවා මේ බලන්න ලස්සනට බත් එක හැදිලා තියෙනවා. චිකන් එක හොඳට කුක් වෙලා තියෙනවා. බලන්න මේ කොත්තමල්ලි කොළ ටිකක් කියලා බැදපු ලුණු ටිකක් දාලා කජු දාලා මේ බිත්තරේකුත් තියලා විසි කරන්න පුළුවන්.